අද මම මේ වීඩියෝෙන් කතා කරන්න හිතුව පැන්ට් කබඩ් වල ග්‍රැනයිට් වල මිල ගණන්. එතකොට ඔයාලත් ගෙදරත් පැන්ට් කබඩ්ඩයක් කරගෙන ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. කරපු කෙනෙකුට නම් කරපු පැන්ට් කබඩ් එකේ මිල ගණන් සාධාරණද නැද්ද ඒක හරිම ගණන්ද කියලා බලා ගන්නත් පුළුවන්. කරන්න ඉන්න කෙනෙකුට ඇත්තටම ග්‍රැනයිට් වල මිල ගණන් කොහොමද කියලා දැනගන්නත් පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම අද ග්‍රැනයිට් වර්ග 15ක මිල ගණන් 15ක් ඒවයි වර්ග සහ ක්වොලිටිය ගැන මේ වීඩියෝෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි අපි එහෙනම් ඉස්සෙල්ලාම බලමු බ්ලූ කොකටේල් කියන ග්‍රැනයිට් වර්ගය. මේක 1950ක් වෙනවා වර්ග අඩියක මිල. හරි අපි ඊළඟට බලමු ශිවා ගෝල්ඩ් කියන වර්ගය. මේක 2250ක් වෙනවා වර්ග අඩියක මිල. ඊළඟට බලමු රක්වාන ක්‍රේ එක 2200ක් වගේ වෙනකොට කරගන්න පුළුවන්. ඊළඟට බලමු බ්ලැක් ගැලැක්සි එක සාමාන්‍යයෙන් 2350කට වගේ වර්ග අඩියක් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු දඹුල්ලේ වයිට් 2200කට වගේ කරගන්න පුළුවන් වර්ග අඩියක්. ඊළඟට බලමු ස්නෝ වයිට් ක්විට් එක 3400ක් වගේ වෙනවා වර්ග අඩියක්. ඊළඟට බලමු ලංකා බ්ලැක් 2100යි මේකේ වර්ග අඩියක මිල. ඊළඟට අපි බලමු ගෝල්ඩන් බ්‍රවුන් එකේ වර්ග අඩියක මිල ඒකෙත් 2100ක් වගේ තමයි වෙන්නේ. ඊළඟට අපි බලමු පැරඩින්සෝ වර්ග අඩියක මිල 2450ක් වගේ තමයි වෙන්නේ. ඊළඟට නෙළුව වයිට් වර්ග අඩියක මිල 2100ක් වගේ වෙන ඕන වෙලාවක ගන්න පුළුවන් ග්‍රැනයිට් එකක්. ඊළඟට රෝස් ලංකා 2150ක් වගේ වෙනකොට වර්ග අඩියක් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු බ්ලැක් පෙරල් ග්‍රැනයිට් එකේ වර්ග අඩියක් රුපියල් 3850ක් වගේ වෙනවා. මේක ගොඩක් ලස්සන ග්‍රැනයිට් එකක්. එකයි මිල වැඩි. ඊළඟට අපි බලමු විස්කොන් වයිට් එක 2450ක් වෙනවා වර්ග අඩියක් මේකෙත්. ඊළඟට තියෙන්නේ බ්ලැක් එක තනිකර ප්ලේන් බ්ලැක් ග්‍රැනයිට් එක 2650ක් වෙනවා ඒකේ ප්‍රයිස් එක. එතකොට මේ මිල ගණන් කියලා තියෙන්නේ සම්පූර්ණම ග්‍රැනයිට් එක අල්ලලා පොලිෂ් කරලා වටේ රවුටර් කරලා සින්ක් එකේ හෝල් එක කපලා එතකොට ලිපක් තියෙනවා නම් ලිප් හෝල් එක කපලා ඒ ඔක්කොම කරන්න වර්ග අඩියක ග්‍රැනයිට් එකත් එක්කම යන මිල. එතකොට පඩි පෙලකට උනත් කොතනට හයි කරත් මේ මිල තමයි යන්නේ. ඔයාලගේ තියෙන වර්ග අඩි ප්‍රමාණය හදාගෙන ඒක වැඩි කරලා ඉවරලා මේ අවශ්‍ය ග්‍රැනයිට් එකේ මිලෙන් වැඩි කරගත්තා නම් ඔයාලට ගාන නිකම්ම හොයා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත්කමක් තියෙන්නේ නැති කියලා. එහෙම හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, channel එක subscribe කරන්න, ඔයාලගේ ගැටලු comment කරන්න. අපි ආයෙත් නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.